මම අද ඔයාලව හමුවන්නේ මේ වගේ අලංකාරවත් බලු පැටියෙක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා කියා දෙන්නයි. අපි දැන් බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ක්‍රීම් පාට ෆෙල්ට් රෙදි කොටසක්, රතු පාට ෆෙල්ට් රෙදි කොටසක්, දුඹුරු පාට වෙල්බෝවා රෙදි කොටසක්, B6000 ගම් පැඩින් S2ක්, නාසයක්, අලංකාරය සඳහා චේන් කොටසක් හා ගෙජ්ජියක්. මෙම බලු පැටියා මැසීම සඳහා අවශ්‍ය පතුරම් හඳුනා ගනිමු. කන් කොටස් 4යි, මුහුණ දෙපස කොටස් 2යි, නළල කොටස් 1යි, කකුල් අඩි කොටස් 4යි, ඇඟ යට කොටස් 1යි, කකුල් කොටස් 4යි, කට ඇතුළ කොටස් 1යි, දිව කොටස් 1යි, හොම්බ උඩ කොටස් 1යි, හොම්බ යට කොටස් 1යි, ඇඟ දෙපස කොටස් 2යි. නිවැරදිව මසා ගන්න ආකාරය බලමු. පළමුව කන් කොටස් රැගෙන කොටස් දෙක බැගින් තබා වටේ මසා හොඳ පිට හරවා අවුට්ලයින් ගසා ගන්න. අවුට්ලයින් ගසාගත් පසු මුහුණ දෙපස කොටස් දෙක රැගෙන මෙම පැල්ම සඳහා කන් කොටස තබමින් මෙලෙස තබා මසා ගන්න. මෙම මුහුණ කොටස් සඳහා කන් අල්ලාගත් පසු නළල කොටසගෙන ඩාට් එකක් දමා මෙම මුහුණ කොටසේ ඉහළ සිට පහළට මේ ආකාරයට තබා මසා ගන්න. අනිත් මුහුණ කොටසත් ඒ ආකාරයටම ඉහළ සිට පහළට මසා ගන්න. මේ ආකාරයට මුහුණ දෙපස සඳහා නළල කොටස අල්ලා ගැනීමෙන් පසු මෙම පහළ කොටස මසා ගන්න. මසාගත් පසු හොම්බ කොටස රැගෙන හොම්බෙහි ලොකු කොටසේ ඩාට් එකක් දමා ගන්න. කුඩා කොටසගෙන හොම්බේ ලොකු කොටසත් කුඩා කොටසත් හොඳ පිට තබා දෙපසින් මේ ආකාරයට මසා ගන්න. මෙලෙස මසාගත් මුහුණ කොටසට මෙම මුහුණේ මැද වක්‍රය සඳහා මෙම හොම්බ කොටස අල්ලා ගන්න. මෙම කට ඇතුළ කොටස සඳහා පොඩි කැපුමක් යොදමින් දිව සවි කර දිව පහළට සිටිනසේ මෙම හොම්බ කොටසෙහි මැද විවරයට තබා වටේ මසා ගන්න. මෙලෙස වටේ මසාගත් පසු මෙම හොම්බ කොටස මුහුණ කොටස සඳහා සවි කර ගන්න. මේ ආකාරයට මුහුණ කොටස මසාගත් පසු ඇඟ කොටස මසා ගන්න ආකාරය බලමු. ඇඟ දෙපස කොටස් දෙක රැගෙන කුඩා විවරයක් තබමින් මෙලෙස මේ දක්වා මසා ගන්න. මෙලෙස මසාගත් පසු මෙම පහළ කොටස සඳහා මෙම බඩ යට කොටස රැගෙන මෙලෙස තබමින් මසා ගන්න. මේ ආකාරයට ඇඟ දෙපස කොටස් සඳහා
බඩ යට කොටස සවි කරගත් පසු කකුල් කොටස් රැගෙන බඩ යට කොටසේ වක්‍රයට කකුල් කොටසේ මෙම උල් කොටස සිටින්සේ තබමින් මෙලෙස මසා ගන්න. ඒ ආකාරයටම අනිත් කකුල් කොටසත් මසා ගන්න. පිටුපස කකුල් කොටස් දෙක මේ ආකාරයට මසාගත් පසු මෙම කොටස දෙකට නවා මේ ආකාරයට මසා ගන්න. මේ ආකාරයට කකුල් කොටස් දෙක මසාගත් පසු ඉදිරිපස කකුල් සවි කිරීම සඳහා මෙම බඩ යට කොටසේ වක්‍රයට මෙම කකුලේ උල් කොටස එන ලෙස තබමින් මෙලෙස මසා ගන්න. ඒ ආකාරයටම අනිත් කකුල් කොටසත් මසා ගන්න. මේ ආකාරයට ඉදිරිපස කකුල් කොටස් සවි කරගත් පසු මෙම කකුල් කොටස් දෙකට නවා බඩ යට කොටසේ ඉතිරි කොටස මෙලෙස ඉහළට තබමින් මසා ගන්න. ඇඟ කොටස මසා නිම කර කකුල් අඩි කොටස් සවි කරගත් පසු මුහුණ කොටස රැගෙන බෙල්ල කොටස සඳහා තබමින් මසා ගන්න. මේ ආකාරයට ඇඟ කොටස සඳහා මුහුණ කොටස සවි කරගත් පසු විවරය තුලින් මද පිට හරවා පැඩින් පුරවා ගන්න.